මේ තියෙනවා මේක නිකන් අර පොඩි බොරොබුදුරු ගතියකුත් තියෙනවා. මේ බොරොබුදුරු වලට බලපුවම ඒක ගොඩක් වෙනස්. බෝට්ටුවට නගින්න. ඉතින් මේ බෝට්ටුවේ නැගලා මට යන්නට සිදු වුණා මේ තවත් එක් පුදුම වූ ඔබ අනිවාර්යෙන් බලන්නට යා යුතු අපි කියන what අරුන් කියලා පාන්දර නැත්තං උදෑසන හිමිදිරි උදාවේ පන්සල කියලා මේ Temple of the Dawn කියලා ප්‍රසිද්ධ ඉතාමත් මොකක්ද මේ විශේෂ වූ විදිහට විහාරයන් හදලා තියෙන තැනකට තමයි අපි යන්නේ. දැන් ඔබට පේනවා මම බෝට්ටුවේ ගිහිල්ලා මෙන්න මෙහෙම වැස්සා. අනිවාර්යෙන් ඔබට බෝට්ටුවේ බැංකොක් ඉඳලා යන්නට ඕන. ඒ බෝට්ටු සේවාවන් විනාඩි 10න් 10ට තියෙනවා. යන්නට පුළුවන් ටිකට් එකක් අරගෙන. ඉතින් මම දැන් ඉන්නේ ඔබට ඈතින් පේනවා වත් අරුන් ළඟයි. ඔබට පේනවා බෝට්ටුවේ අපි ආවා මේ ළඟ තාමත් ප්‍රසිද්ධ තවත් පන්සලක් වැදගත් පූජනීය ස්ථානයක් වත් අරුන් කියලා කියන්නේ. මෙතනින් තමා ටිකට් ගන්නේ. ටිකට් එක අරගෙන ඔබට පේනවා තායිබාත් 200ක් යනවා ටිකට් එකට. මොකද මේක සෑහෙන ප්‍රදේශයක පැතිරුණ තැනක්. සෑහෙන කාලයක් ගත කරන්න පුළුවන්. ඉතින් මම ටිකට් එක අරගෙන මෙන්න මෙහෙම මේ විදිහට තමයි ටිකට් එක පේන්නේ. ඉතින් ටිකට් එක අරගෙන 200යි අරගෙන මෙන්න මෙහෙම සීල් එකකුත් එලා ගහනවා අතට. අරගෙන මම වත් අරුන් යන්නට ආරම්භ කිරුවා. මේක පුදුම ස්ථානයක් ඔබට පේනවා. මේ වගේ තැන් වලට ආපුවම හැමදාම වගේම හිතෙනවා. මට මේක හිතුණා මේ කොහොමද මේව හැදුවේ කියලා. හරි පුදුමයි මේක. උඩට නගින්න පුළුවන්. උඩට යන්න. ඉතින් මේක සාමාන්‍යයෙන් ඈතින් බලත් නිකන් සුදු පාටට කිරිගරුඬ වගේ තමයි පේන්නේ. හැබැයි ඔබට ළඟට ගිහිල්ලා ඔබ බැලුවොත් මේ ගල් කෑලි සෙරමික් කෑලි කඩලා ෂෙල් සිප්පි කටු ගෙනල්ලා ඒ වගේ ඒවා පාට කරලා අවුරුදු ගාණක් මේ රජතුමා මේක හැදුවා. ඇත්තටම මේ චයිනීස් බෑග්ග්‍රවුන්ඩ් එකකුත් මේකට තියෙනවා. ඉතින් ඔබට පේනවා මේක හරි පුදුමයි. මේ හරි ලස්සනයි මේ ඒකයි මේ සමහර විට මේ විහාර පොඩ්ඩක් පැතිරිලා මොකද කියන්නේ පොඩ්ඩක් මේ ලොකුවට තියෙන්නේ. නමුත් මේ විහාරය කොතක් වගේ තියෙන්නේ. මේ විහාරේ ප්‍රසිද්ධ එකයි කොතක්. ඒ වගේම ප්‍රහාරා කියන මේ රිව මේ ළඟට තමයි මේ ඇත්තරම මේ තියෙන්නේ. ඉතින් මම පස්සේ මේ බෝට්ටුවක යද්දිත් මේක ඈතට පේනවා. මම පස්සේ ඒ ගැන කතා කරන්න. ඒතර මේක තනිකර මේ මිශ්‍ර වෙච්ච ට්‍රැඩිෂන් එකක් තියෙනවා. උඩට නගින්නට පුළුවන් බොරොබුදුරු වල වගේ. ඉතින් ඔබ දන්නවා මේක මේ ඉතාමත් විශේෂයි බෞද්ධයන්ට මේ රටේ. ඉතින් මේක ආයුත්තයා කියන මේ කාලයට තමයි පීරියඩ් එකට අයිති වෙන්නේ මේක. ඉතිහාසය ගැන කතා කරුවොත්. ඉතින් මේ චාහෝ ප්‍රායා කියන රිවර් එකේ ඉඳලා තමයි අපි ආවේ. ඒක පහු කරගෙන ඇවිල්ලා තමයි මෙතනට ආවේ. මේ බැංකොක් වල තියෙන මේ විශාල මේ වට කියන්නේ විහාරය කියන එක. මේ විහාර වලින් ඉතාමත් පුදුම අමුතු ගණේ එකක්. ඔබ ආවොත් අනිවාර්යෙන් මගහරින්නට එපා. ඔබට පේනවා මේ පුංචි විහාරයන් වගේ ඒවා මේ සෙරමික් ගල් කැබලි වලින් හදලා ඈතට සමහර විට මේ වගේ දිලිසෙනවා. පැතුරුණ විදිහට නෙමෙයි මේවා කොත් විදිහට හදලා තියෙන එකයි වෙනස. දැන් වෙන තැන්වල උසට නෑ. මේකේ තියෙන කොතක් විදිහට. ඉතින් බලන්න මේ රාජධානිය කොහොම තියෙන්න ඇතිද? ඉතින් රජතුමා මෙතනට ආපුවම මෙතන ඉඳලා මේ විහාරයේ වැඳ පුදාගෙන යන කතාවක් තමයි තියෙන්නේ. ඉතින් ඉතාමත් අලංකාරයි. මගේ හැම යන තැනකම මේ වගේ දෙයක් දකිද්දි හිතෙන්නේ මේවා කොච්චර ලස්සනට තියෙනද, කොහොමද මිනිස්සු මේවා හැදුවේ, කොච්චර කාලයක් මේවා හදන්නට යන්න ඇති කියලා මට හැම වෙලේම හිතෙනවා. You know, Buddha is not for decoration or tattoo. Please be humble. දැන් ඔබට පේනවා මේක මීටර 80ක් විතර උසයි. ඇත්තටම උඩට යන්නට පුළුවන්. මේ මම ඔබව වටේ තමයි අරගෙන යන්නේ. පොඩ්ඩක් මේ ඔබට පොඩ්ඩක් මේ වටේ පෙන්වන්න කොහොමද කියලා. මේක ඇත්තටම කැම්බෝඩියාවේ කාමර් ආකිටෙක්චර් මේ ඒකෙන් ඉන්ෆ්ලුවන්ස් එකට කැම්බෝඩියාවේ ඉන්ෆ්ලුවන්ස් එක මේකට ලැබිලා තියෙනවා. ඊට පස්සේ මෙයාලා
කැම්බෝඩියාව අර යුද්ධයකුත් තියනනේ තායිලන්තේ මේ කැම්බෝඩියාව ඇත්තරම සටන් කරන්නේ මැද විහාරකුත් තියනනේ ඒ විහාරකුත් ඔය UNO එකට සම්බන්ධ වනේ ඒ වගේ කැම්බෝඩියාවේ විහාර සම්ප්‍රදායට පොඩ්ඩක් සහ තායි ක්‍රමයට හදපු එකක් තමයි මේ විහාරය. ඔබට පේනවා බෝධියක් බෝධි ගසක් මේ ඉතාමත් විශාල ඇතින් පේනවා මේක ඉතිං එයාලගේ ට්‍රඩිෂන් විදිට එක එයාලා එක රැක බලාගන්නවා ඒවගේ තව දෙයක් මා කිව යුතුයි මේ ස්ථානය මේ තායි වල තියෙන මේ බුදු පිළිම ලංකාවේ බුදු පිළිමවලට වැඩි ගොඩක් වෙනස් ඔබ ගොඩක් ඉතිහාසේ ස්ටඩි කරලා තියෙනවා නම් මේවා මොන සම්ප්‍රදායද කියලා ඔබට දැනෙනවා ඇති මේ ස්ට්‍රක්චර්ස් මේ වහලවල් මේ හදලා තියෙන හැටි. හැබැයි මේ බුදු පිළිම ගැන කතා කරුවොත් ගොඩක් වෙලාට ලංකාවේ සමාධි බුදු පිළිමයක් සහ මේ බුදු පිළිම දිහා බලද්දී ගොඩක් රං පාටට ආලේපිත ඒ වගේම ඒකට අන්දලා තියෙනවා මේ කොස්ටියුම් එකක් සිවුරක් අන්දලා තියෙනවා. ඉතින් මම පොඩ්ඩක් මේ ළඟිනුත් ගත්තා ඉස්සලා පොඩ්ඩක් මේ විදිහට ඇවිදගෙන ගිහිල්ලා පිළිම ගොඩාක් තියෙනවා රත්තරන් පාටි. ඉතින් ඒවා බලලා මම එහා පැත්තට ගිහිල්ලා තවත් මේ ක්ලෝස් අප් එකක් මේ ගන්නත් හිතුණා මට පිළිමයක මොකද ඔබට ඒක ළඟින් බලන්න පුළුවන් නිසා. ඉතින් ඔබට පේනවා අල්ලි ඇත්තුන් ඒ වගේම මේ එක මේ මොනවද කියන්නේ කැටයම් ආකෘති ශ්‍රී ලංකාවේ පොළොන්නරු යුගයට ගියාම අපිට පේනවා වගේ ඒ පොළොන්නරුවේ මොනවද කියන්නේ රුයින්ස් නටබුන් ආශ්‍රිතව මෙතනක් තියෙනවා මේ ගොඩක් චීන සහ චීන සම්ප්‍රදායෙන් එන නටබුන් සහ කැටයම් කලාව. මං කිය හිටියේ මේ බුදු පිළිමේ සම්බන්ධව මේ බුදු පිළිම ඔබට පේනවා මේ සමාධි බුදු පිළිම පොඩ්ඩක් වෙනස්. තායි මේ සම්ප්‍රදායට අනුව ඔබට පේන එක වෙනස් විදිහට හදලා තියෙන්නේ. පාට හැම වෙලෙම රත්තරන් පාටට තමයි මෙහි බුදු පිළිම ගොඩාක් වෙලාවට ඔබට දැක ගන්නට ලැබෙන්නේ. ඉතින් ඔබට පේනවා මේ ඇඳුම් එහෙම අඳලා තියෙන විදිය සිවුර විචිත්‍රයි ඒක හරි මේ රත්තරන් මොකද කියන්නේ එමරල්ඩ් පාටට බරයි. මේ හැම තැනම කොහේ ගියත් ඔබට දකින්න ලැබෙන එක තමයි මෙතන රජතුමා ආපුවම නැවතිලා යන පැලස් එක තියෙනවා. ඉතින් මෙතන අති විශාල භූමියක් ඇවිදින්න පුළුවන් හැම තැනම. ඔබට පේනවා ඇත්තු ඉන්නවා. ඉතින් ඒ කාලේ රජතුමා කොහොම ඉන්න ඇතිද කියලා ඔබට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඉතින් මෙතනට මිනිස්සු ඇවිල්ලා මේ ගාන්ටාර නාද කරනවා හැම වෙලාවෙම. ඉතින් ඔය පොඩි ළමයාත් කරන්නේ ඒක තමයි. ඉතින් මෙතන යන්න වෙලාව හරි. ඉතින් ඔබට ගෙනාවා ඉතාමත් වැදගත් වූ තායිලන්ත පුද භූමියක් බෞද්ධ පූජ්‍ය ස්ථානයක්. ඉතින් තව යන්න බොහෝ දැන් තියෙනවා. අපිට කරන්නේ සිටින්නේ.